අද මේ මොහොතේ ඔබ මේ කතාව අහන්නේ සතුටෙන්ද දුකින්ද නැත්නම් හිතට බරක් තියෙන තත්වයකින්ද? ඔබ කොයි තත්වයේ හිටියත් මේ වචන ටික ඔයාටමයි. අපි හැමෝටම එකම ප්‍රශ්නයක් තියෙනවා, මගේ ජීවිතේ ඇයි මෙච්චර අමාරු? අනිත් අයට වාසනාව තියෙනවා මට නැත්ද? ඒත් ඇත්තම දේ තමයි මෙන්න මේක. ජීවිතේ වෙනස් වෙන්නේ තත්ත්වය වෙනස් වෙලා නෙවෙයි. ජීවිතේ වෙනස් වෙන්නේ අපේ සිත වෙනස් වෙද්දී. ඇත්තටම කිව්වොත් සිත කියන්නේ අපේ ජීවිතේ ස්ටියරින් වීල් එක වගේ. ඔබ කාර් එකක් ඩ්‍රයිව් කරනකොට ස්ටියරින් වීල් එක හරියට නැත්නම් කාර් එක කොච්චර හොඳ එන්ජින් එකක් තිබුණත් ඩෙස්ටිනේෂන් එකට යන්න බෑ නේද? එකම විදියට අපේ සිත වැරදි දිශාවට නම් යන්නේ අපේ හැකියාව, දක්ෂතාව, වාසනාව ඔක්කොම වාසියක් වෙන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට මෙහෙම හිතනවා, මට බැරි වෙයි, මගෙන් වැඩක් නැහැ, මම අසාර්ථකයි. ඒ වචන කවුරුත් අපිට කිව්වේ නෑ නේද? අපිම අපිට කිව්ව වචන නේද? අපිම අපේ ජීවිතේ හිර කරගන්නා බන්ධනාගාරේ මේක නේද? ඔයා දන්නවද? නෙගටිව් තින්කින් කියන්නේ අපිම හදපු අදෘශ්‍යමාන බන්ධනාගාරයක් කියලා. දොරවල් නෑ, වැල් නෑ, ආරක්ෂකයෝ නෑ. නමුත් අපි හිතෙන්ම හිර වෙලා නේද? මට ඉගෙන ගන්න බෑ, මට ජොබ් එකක් ලැබෙන්නේ නෑ, මම පරක්කුයි, මගේ කාලය ඉවරයි. මේ හැම වචනයක්ම අපේ අනාගතයට ලොක් එකක් දානවා. කෙනෙක් කියයි පොසිටිව් තින්කින් කියන්නේ මෝඩ කතාවක් නේද? සැබෑ ලෝකේ ප්‍රශ්න තියෙනවනේ. ඔව් ප්‍රශ්න තියෙනවා. අසාර්ථකතා තියෙනවා. පොසිටිව් තින්කින් කියන්නේ ප්‍රශ්න නැතේ කියලා හිතන එක නෙවෙයි. ප්‍රශ්න තියෙනත් පුළුවන්. මට මේක ජය ගන්න පුළුවන් කියලා හිතන එක. එක සිතක්, එක තීරණයක්, එක ජීවිතයක් තමයි අපි මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතකද ඔබ වැටුණු පළවෙනි දවස? ඔබ අසාර්ථක වුණු පළවෙනි දවස? ඒ දවස ඔබ නැවැත්තුවද? නෑ. ඔබ නැවැත්තුවේ ඔබ හිතෙන් මට බැරි කියලා තීරණය කරපු දවසේ. ජීවිතේ අපි වැටෙන්නේ නැහැ. වැටෙන්නේ හිතනක. අද සිට ඔබට කරන්න පුළුවන් කුඩා වෙනස තමයි අද සිට ඔබට එක දෙයක් කරන්න පුළුවන්. ඔබට ජය. මට බැරියේ කියනකොට මම උත්සාහ කරනවා. මගෙන් වැඩක් නෑ කියද්දි මට ඉගෙන ගන්න පුළුවන්. මගේ කාලය ඉවරයි කියලා හිතද්දි අද තමයි මගේ ආරම්භය. මේ වචන පොඩි වුණත් ඒවා ඔබේ ජීවිතේ දිශාව වෙනස් කරන්න පුළුවන්. අනාගතය හැදෙන්නේ ඇත්තටම අද හිතන විදියෙන්ම තමයි. මිතුරනි, ඔබ අද හිතන සිත ඔබ හෙට ජීවත් වෙන ජීවිතයයි. ඔබ අද ඔබටම කියන වචන ඔබ හෙට ජීවිතේ ස්ක්‍රිප්ට් එක. ඒක නිසා ඔබ ඔබටම කියන කතාව ලස්සන කරගන්න, බලවත් කරගන්න, විශ්වාසයෙන් පිරුණු එකක් කරගන්න. අවසාන වශයෙන් ඔයාට කියන්න